හොඳයි අපි කතා කරමු අයිතිය ගැන. යමක් Tamanට අයිති කියන එකේ තේරුම ඇත්තටම මොකක්ද? ඉතින් මේ විග්‍රහයෙන් අපි බලන්න යන්නේ මීට අවුරුදු 100කටත් කලින් හරියටම කිව්වොත් 1896 දී වෙච්ච හරිව නාටකීය නඩුකරයක් ගැන. මේ නඩුව අයිතිය කියන දේ ගැන අපි හිතාගෙන ඉන්න විදියට ලොකු අභියෝගයක් එල්ල කරනවා. හිතලා බලන්න මේම දෙයක්. කෙනෙක්ට දිගටම නඩු දානවා, පහර දෙනවා, ඉඩමෙන් එලවන්න හැම උත්සාහයක්ම ගන්නවා. ඒත් ඒ හැමදේම මැද්දේ ඒ ඉඩම නීත්‍යානුකූලව තමන්ගේයි කියලා ඔප්පු කරන්න පුළුවන් වෙයිද? ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මේ මුළු කතාවේම හදවත. මේ හැම දෙයකම ආරම්භය තමයි මේ ඓතිහාසික ලේඛනය. අපි යන්නේ 1896 අවුරුද්දට. කොළඹ දිස්ත්‍රික් උසාවියේ විභාග වුණු නඩුවක් සීමන් අප්පු එදිරිව ක්‍රිස්ටියන් අප්පු. ඔන්න ඔතනින් තමයි අපේ කතාව දිගහැරෙන්නේ. හරි අපි එහෙනම් කෙලින්ම යමු මේ ගැටුමේ මුලට. මේක සරල ආරවුලක් නම් නෙවෙයි මේක එකම ඉඩම් කෑල්ලකට අයිතිවාසිකම් කියන දෙන්නෙක් අතර ඇති වුණ ඇතිදම දරුණු සටනක්. මේ ගැටුම හරිම සරලයි. එක පැත්තක ඉන්නවා ලියකියවිලි අතේ තියාගත්ත කෙනා. ඒ කියන්නේ පැමිණිලිකරු. අනිත් පැත්තේ ඉන්නවා ඒ ඉඩමේ ඇත්තටම ජීවත් වෙන ඒක භුක්ති විඳින කෙනා. ඒ තමයි බිත්තිකරු. හරි අපි දැන් බලමු මේ දෙකොල්ලන්ගෙම තරක මොනවද කියලා. මුලින්ම පටන් ගමු පැමිණිලිකරුවෙකින්. එයාගේ කේස් එක සම්පූර්ණයෙන්ම පදනම් වෙලා තිබුණේ කඩදාසි මත. ඒ කියන්නේ ලියකියවිලි මත. පැමිණිලිකරුගේ පැත්තෙන් ගත්තම එයා ගාව තිබුණේ හරිම ශක්තිමත් සාක්ෂි. බලන්නකෝ මුල් අයිතිකාරයාගෙන් ගත්ත උගසක් තියෙනවා. ඊට පස්සේ උසාවි වෙන්දේසියකින් මේක මිලදී අරගෙන. ඒකද නීත්‍යානුකූල ඔප්පුවක්. ඒ කියන්නේ ෆිස්කල්ගේ පැවරුමකුත් තියෙනවා. මේ ඔක්කොම ලියකියවිලි එයා ගාව පිළිවෙලකට තිබුණා. කාටවත් ලේසියෙන් ප්‍රශ්න කරන්න බැරි පැහැදිලි කඩදාසි දාමයක්. හරි, ඔය තමයි කඩදාසි වල කතාව. හැබැයි කතාවේ තවත් පැත්තක් තියෙනවා. අපි දැන් යමු අනිත් පැත්තට. ඒ කියන්නේ බිත්තිකරුගේ තර්කය දිහාට. එයාගේ කතාව ලියකියවිලි ගැන නෙවෙයි. ඒක පදනම් වෙලා තිබුණේ ඇත්තටම ඊඩමේ ජීවත් වීම මත. විත්තිකරුගේ තර්කයත් ලේසි නෑ. එයා අවුරුදු 10කටත් වඩා කාලයක් ඔය ඊඩමේ ජීවත් වෙලා තියෙනවා. නිකම්ම නෙවෙයි, බාධාවකින් තොරව කියලා තමයි යා කිව්වේ. ඒ විතරක් නෙවෙයි, රජයට මේ ඊඩමට අයිතියක් නෑ කියලා දෙන සහතිකයකුත් එයා ගාව තිබුණා. හැබැයි වැදගත්ම දේ තමයි කවුරු හරි එයා වෙතනින් එලවන්න හැදුවොත් එයා ඒකට සාර්ථකව මුහුණ දීලා තමන්ගේ තන රැකගත්තා. ඉතින් දැන් මේ ගැටුම පැහැදිලි. එක පැත්තක තියෙනවා කඩදාසි මත තියෙන අයිතිය, ඔප්පු, උගස් ඔක්කො. අනිත් පැත්තේ තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ ඒ ඉඩමේ ජීවත් වීමේ යථාර්ථය. දැන් උසාවියට තියෙන්නේ මේ දෙකෙන් මොකක්ද වඩා ප්‍රබල කියලා තීරණය කරන්න. හැබැයි මේක නිකම්ම උසාවියේදී වචන වලින් කරගත්ත තර්කයක් විතරක් නෙවෙයි. මේ ඉඩම වෙනුවෙන් ඇත්තටම ලොකු සටන් වුණා. නඩු පිට නඩු වැටුණා, ලොකු කෝලාහලයක් ඇති වුණා, ගියක් ගිනි තිබ්බා, මිනිසුන්ට වෙඩි තියෙන තැනට පවා වැඩේ දුරදිග ගියා. ඉතින් මේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසය පළවෙනි උසාවියේ තීන්දුවට ගොඩක් බලපෑවා. හොඳයි අපි දැන් බලමු දිස්ත්‍රික් උසාවිය දුන්න තීන්දුව මොකක්ද කියලා. ඒක මුලින්ම ඇහුවම හරිම තර්කානුකූලයි වගේ පෙනෙයි. ඒත් කතාවේ ලොකුම පෙරලියට පාර කැපෙන්නේ ඔන්න ඔය තීන්දුවෙන්. දිස්ත්‍රික් විනිසුරුවරයාගේ තර්කය තමයි මේ. එතුමා කිව්වේ විත්තිකරු දිගටම ඉඩම වෙනුවෙන් සටන් කරලා තිනවනේ. ඒ කියන්නේ එයාගේ භුක්තිය නොකැලඹුණු එකක්වත් බාධාවකින් තොර එකක්වත් වෙන්න බෑ කියලා. වෙන විදිහට කිව්වොත් ඔය සටන් කිරීමම එයාගේ අයිතියට විරුද්ධ සාක්ෂියක් විදිහටයි උසාවිය දැක්කේ. ඉතින් තීන්දුව හරිම පැහැදිලි. පැමිණිලකරු දිනුවා. කඩදාසි අතේ තියාගෙන හිටපු කෙනාට ඉඩම හිමි වුණා. ඒත් කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. වැදගත්ම කොටස පටන් ගන්නෙ දැන් තමයි. ඔන්න මෙතන තමයි කතාවේ ලොකුම හැරෝම. නඩුව අභිවාචනාධිකරණයට ගියාම ඒ විනිසුරුවරු මේ නීත්‍යානුකූල භුක්තිය කියන වචන දෙකේ තේරුමම මුලින්දන් විමසලා බලන්න තීරණය කළා. අභියාචනාධිකරණයේ විනිසුරුවරු මේ මූලික නීතිමය වචන දිහා සම්පූර්ණයෙන්ම අලුත් විදිහකට බලන්න පටන් ගත්තා. දිස්ත්‍රික් උසාවිය හිතපු විදිහට වඩා හාත්පසින්ම වෙනස් කෝණයකින්. මේ කියමන තමයි මේ මුළු කතාවේම හරය. විනිසුරු ලෝරි කියන දේ බලන්න. එතුමා කියනවා විත්තිකරු තමන්ව එලවන්න ආපු අයට විරුද්ධව සටන් කරලා සාර්ථකව ඉඩම රැකගත්තා නම් ඒකෙන් ඔප්පු වෙන්නේ යාගේ අයිතිය දුර්වලයි කියන එක නෙවෙයි. ඒකෙන් ඔප්පු වෙන්නේ අනිත් අයට විරුද්ධව යා ඒ අයිතිය දරුවා කියන එකයි. ඒ කියන්නේ ඒ සටන් කිරීමෙන් යාගේ අයිතිය දුර්වල වෙනව වෙනුවට තවත් ශක්තිමත් වෙනවා. අභ්‍යචනාධිකරණයේ තර්කය හරිම සරලයි. අපි පියවරෙන් පියවර බලමු. 1. ඉඩමේ හිටපු කෙනාව කවදා හරි ඇත්තටම එළියට දැම්මද? නෑ. 2. එළියට දාන්න උත්සාහ කළාද? ඔව්. 3. එයා එකට සාර්ථකව මුහුණ දුන්නද? ඔව්. එහෙනම් 4 වෙනි පියවර. ඒ කියන්නේ නිගමනය තමයි ඔය විදියට සාර්ථකව සටන් කිරීමෙන් ඔප්පු වෙන්නේ එයාගේ භුක්තිය සැබෑ එකක්, ඒ වගේම අනිත් අයට විරුද්ධව පවතින එකක් කියන එක.
ඉතින් මේ අනුව බාධාව භුක්තියක් කියන්නේ මොකක්ද? ඒක හරිම පැහැදිලි. භුක්තියකට බාධාවක් වෙන්න නම් ඉඩමේ ඉන්න කිනාව ඇත්තටම භෞතිකව එළියට දාන්න ඕන. ඒකම එළියට දැම්මොත් විතරයි ඒක බාධාවක් වෙන්නේ. එතකොට කැළඹුණ භුක්තියක් කියන්නේ ඒකයි අරකයි අතර ලොකු වෙනසක් තියෙනවා. කවුරු හරි ඉඩමෙන් එලවන්න උත්සාහ කරනවා. ඒත් ඒක අසාර්ථක වෙනව නම් ඒක බාධාවක් නෙවෙයි. ඒක නිකම්ම කැළඹීමක් විතරයි. මෙන්න තීරණාත්මකම කාරණිය. අසාර්ථක කැළඹීම් නිසා කෙනෙක්ගේ අයිතියක් නැති වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ වගේ අසාර්ථක උත්සාහයන් නිසා ඒ අයිතිය තවත් ශක්තිමත් වෙනවා. ඉතින් අවසාන ප්‍රතිඵලය මොකද්ද? අභියාචනාධිකරණය දිස්ත්‍රික් උසාවියේ තීන්දුව සම්පූර්ණයෙන් අවලංගු කළා. අන්තිමේදී ඉඩමේ ජීවත් වෙමින් ඒක රැකගන්න සටන් කරපු ක්‍රිස්ටියන් අප්පු ඉඩම දිනාගත්තා. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතන්න. තමන්ට අයිති දේ වෙනුවෙන් සටන් කරන එක ඒක මුල ඉඳන්ම තමන්ට අයිති කියන එකටම සාක්ෂියක් බවට පත් වෙන්නේ කවදාද? මේ නඩුව එහි ගැන ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා.